අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාවම. ඉතින් මම මේ වෙලාවේ මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමතියි මේ වෙලාවේ මගේ රටේ විපතටපත් වෙලා ඉන්න හැම කෙනෙක්වම ඇත්තටම අපේ රටේ හැම කෙනෙක්ම වගේ විපතටපත් වෙලා ඉන්නේ මොන විදියකින් හරි ආර්ථික පැත්තෙන් ඒ කියන්නේ රස්සාවලට යන්න බැරිව වතුර දැම්මේ නැතත් එතකොට වතුර දාලා හැමදේම නැති වෙච්ච අය එතකොට ජීවිත නැති වෙච්ච අය ඔය හැම ආයුරකින්ම අපේ මුළු රටම මේ විපතටපත් වුණා. ඉතින් ඒ හැම කෙනෙක්ටම ආයි නැවතත් හිටිය වගේ යථා තත්ත්වයට ඉක්මනින්මපත් වෙන්න කියලා මම මේ වෙලාවේ මුලින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. මම අද ගෙනාවේ ලේසියෙන්ම වැඩි වැඩ නැතුව හදාගන්න පුළුවන් පොරොස් රෙසිපියක් අරගෙන තමයි මම ආවේ. ඉතින් මේ පෙන්නන්නේ මම ගෙදර හදාගත්ත කුළුබඩු එකක්. මම ඒකේ රෙසිපිය පස්සේ වෙලාවක හරි නැත්තම් ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාන්නම්. ඊට පස්සේ මම ඒවෙන් බොහොම ටිකයි දාන්නේ මොකද ඒක ගොඩක් සුවඳයි ඒ කුළුබඩු එක. ඒකින්ද ඒකෙන් පොඩ්ඩයි දාන්නේ. ඊට පස්සේ ඉතින් අපි පොලොස් උයන්න ගන්න පහේ වර්ග ටික මේකට මේ විදිහට දානවා. මිරිස් 3-5 එතකොට මස්කාරි 3-5 කහ ලුණු ගම්මිරිස් ඔය කියනව හැමදේම අපි දැන් මේ පොලොස් එකට දානවා. ඒ කියන්නේ කපලා නිකම් මේකට දා ගන්නවා. දාලා ඉවර වෙලා ඒකට අපි දාන්න ඕනේ ආපහු පොල් තෙල් ටිකකුත් පොලොස් එක උඩටම දා ගන්නවා. ඉතින් මෙහෙම හැදුවා කියලා මේ පොලොස් එකේ ලොකු වෙනස් රසයක් එන්නේ නැහැ. ඉතින් අපිට සාමාන්‍යයෙන් අපි පොලොස් කන විදිහටම අපිට කන්න පුළුවන් විදිහේ රසයක් ඉතින් මේකේ තියෙනවා. හරි බොහොම ලේසි හදාගන්න. නැත්තම් පොලොස් එකක් හදනවා කියන්නේ ලොකු කාලයක් යන වැඩක් නේ. හැබැයි මේ විදිහට හදාගත්තොත් ඔයාලට මේ ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉතින් මම මේ දානවා ඔයාලට පේනවා. ඉතින් මම ඒවා එකින් එක කියන්න යන්නේ නැහැ. මම ඔක්කොම වීඩියෝ කරලා තියෙන්නේ. ඔයාලා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මේ විදිහට පොල් තෙල් ටිකත් ඒක උඩටම දා ගන්නවා. දාලා මේක හොඳට අතින් අනන්න ඕනේ. අතින් අල්ලලා වතුර චුට්ටක් එහෙම දාලා මේක චුට්ටක් පැත්තකින් ඉස්සලම තියලා තියෙනවා. හොඳට අතින් අර පොලොස් කෑලි වලට ඔක්කොම මිශ්‍රණය තැවෙරෙන විදියට ඔක්කොම අපි අතින් අනා ගන්නවා. අතින් අනාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි ඒක චුට්ටක් තියලා තියෙනවා. තියලා ඉවර වෙලා විනාඩි 15ක් වගේ තිබ්බහම ඇති. ඒ තියලා ඉවරලා අපි ඒක ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. මම එකපාරම හට්ටියටම දාලා ඒක අනාගෙන ඒදගෙන තියාගන්නවා. මොකද ඒක ඊට පස්සේ ලිපේ තියාගන්න ලේසියිනේ. ආය 아무තෙන් ලිපේ තියන්න ඕනේ නැහනේ. ඊට පස්සේ මේ විදියට වතුර ටිකක් දාලා ලිපේ තියලා ඊට පස්සේ මේ විදියට මේක හිඳෙන්න දෙනවා. හිඳෙන්න දුන්නට පස්සේ අපි ඒක වතුරෙන් හිඳීගෙන එනකොට දීකිරි දා ගන්නවා. මම ඕනනම් කැමති නම් දීකිරි වලින් අර පළවෙනි සැරේ දීකිරි වලින් මානලා පැත්තකට තියලා ලිපේ තියා ගන්න පුළුවන්. නමුත් ඉතින් අපිට නම් පොල් ගණන් හින්දා මම මුලින්ම වතුරෙන් තමයි අර පොලොස් ටිකත් තඹ ගන්නකම් ඔහොම තියාගත්තේ. ඊට පස්සේ දීකිරි ටික දාලා ඒකත් මද ගින්දරේ තියලා තියෙනවා. ලිප ටිකක් අඩු කරලා තියලා තියෙනවා. මේ හොඳට මේ පොලොස් කෑලි වලට තව ටිකක් පහේ උනනකම්. ඊට පස්සේ තමයි අපි මිටි කිරි ටික එකට දා ගන්න ඕනේ. සුදු පාට තිබ්බට බය වෙන්න එපා. සුදු පාට නෙමෙයි හොඳට පහේ පන්න ටික අල්ලලා හොඳට මේ කළු පාට ගතියට එන්න අපිට පොලොස් එක උයා ගන්න පුළුවන්. අපි වෙනදා පොලොස් උයනවා වගේම තමයි මේක හරිය ලේසි ක්‍රමයක්. ලොකු කාලයක් යන්නේ මේ විදිහට පොලොස් හදා ගන්න. ඒක තමයි විශේෂත්වය. මම හිතනවා මේක ලේසිම ක්‍රමය කියලා පොලොස් හදන. දැන් ඊට පස්සේ අපිට තේරෙනවානේ පොලොස් ටික තැඹිලාද කියලා. ওই විදිහට බලලා ඉවර වෙලා අපි මේකට ගොරක කෑල්ලකුයි ඊට පස්සේ ලුණු ටීකුයි දා ගන්නවා. ඊට පස්සේ මේක හිඳීගෙන එනකොට අපි මේකට දානවා උකු පොල් කිරි ටික. කියන්නේ පළවෙනි කිරි එක. ඒක දාලා ඉවර වෙලා ඒ කුට්ටම අපි අර මිරිස් 3-5 කබලේ බැදගත්තානේ. ඒ බැදගත්ත ටික අපි මේ කිරි එක උට්ටම දා ගන්නවා. ආ කිරි එක පැහැෙනකන් ඉන්න ඕනේ නැහැ. මේ විදිහට අපිට උට්ට දා ගන්න පුළුවන්. දාලා ඉවරලා හොඳට පොලොස් එක ලිපේ තියලා උයා ගන්න තමයි තියෙන්නේ. තව විනාඩි 5-10ක් විතර. එතකොට පොලිස් කෑලි ටිකත් හොඳට තැම්බිලා හරි ගන්නට පදමට එනවා. එහෙනම් ඉතින් ඔන්න මං ඉතින් ගිහින් එන්නම්. ඔයාලට ලේසි විදියට ලේසි ක්‍රමයකට පොලොස් උයන්න තමයි කියලා දුන්නේ. හදලා බලලා මට කියන්නකෝ කොහොමද හොඳයිද වෙනස්ද කොහොමද කියලා. ඉතින් ලයික් කරලා කමෙන්ට් එකක් දෙන්න.
මම එනම් ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් ඉන්න. හොඳ අවධානයෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න. පුළුවන් අයට එක බත් එකකින් හරි කමන්නේ උදව් කරලා තමන්ට පුළුවන් දෙයක් කරන්න කියලා තමයි මේ වෙලාවේ ඉල්ලන්න තියෙන්නේ. ඉතින් අනිත් හැම දෙයකටම වඩා එහෙනම් හැමෝටම ගිහින් එන්නම්. බුදු සරණයි.